ආමොස් පොත දෙවියන් වහන්සේ භාවිතා කරන්නේ කවුරුන්ද සහ ඔහු අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව අපට තීරුණු ලෙස උගන්වනවා. ආමොස් අනාගත වක්තෘවරුන්ගේ පාසලෙන් ඉගෙනගත් අනාගත වක්තෘවරයෙක් නොවේ. ඔහු සරල එනීරෙක්, සිකමෝර් ගස් පාලකෙක්. නමුත් දෙවියන් වහන්සේ ඔහුව කැඳවා අධිකාරියෙන් පිරුණු පණිවිඩයක් සමග එව්වා. දෙවියන් වහන්සේ සොයන දේ විශාල පදවි නාමයක් නොවන බව අපට පෙනේ. එය කීකරු හදවතකි. ආමොස් අනාවේකි පැවසූ කාලය පැහැදිලිවම සමෘද්ධිමත් කාලයක් විය. ඊශ්‍රායලයේ ආර්ථික වශයෙන් සමෘද්ධිමත් විය. නමස්කාරයේ සිදුවමින් පැවතුණි. නමුත් එම සමෘද්ධිය පිටුපස දුප්පතුන් පීඩාවටපත් විය. උසාවිවල අයුක්තිය සිදු කරන ලදී සහ ධනවතුන් ආත්මාර්ථකාමී ජීවිත ගත කරමින් සිටියහ. එබැවින් දෙවියන් වහන්සේ දඩි ලෙස මෙසේ පවසයි. ඔබේ පූජා සහ ගීත මට අවශ්‍ය නැහැ. යුක්තිය ජලයමින් ගලා යානට ඉඩ දෙන්න. ආමොස් පොත අපට තීරණාත්මක සත්‍යක් කියයි. ධර්මිෂ්ඨකමින් තොර නමස්කාරය දෙවියන් වහන්සේට ප්‍රසන්න නොවේ. දෙවියන් වහන්සේව දැන සිටි ජනතාවක් ලෙස ඊශ්‍රායලයට විශාල වගකීමක් තිබුණි. එබැවින් විනිශ්චය අනිවාර්යෙන්ම පැමිණියා. නමුත් දෙවියන් වහන්සේ විනිශ්චයෙන් අතර වූවේ නැහැ. පොත අවසානයේ බලාපොරොත්තුවේ පොරොන්දුව ලබා දී ඇත. වැටී ඇති දාවිද්ගේ මණ්ඩපය මම නැවත නැගිටවන්නෙමි. ආමොස් පොත තවමත් අපට මෙසේ කියයි. පල්ලියේ නමස්කාරය වැදගත්ය. නමුත් ඊටත් වඩා වැදගත් වන්නේ ධර්මිෂ්ඨ ජීවිතයයි. දෙවියන් වහන්සේ අපගේ ගායනය පමණක් නොවේ අපගේ ක්‍රියාවන්ද බලයි. අප ධර්මිෂ්ඨව ජීවත් වන විට දෙවියන් වහන්සේගේ කරුණාව නැවතත් එළිදරව් වනු ඇත.